අද මම පොඩි කතාවක් කියලා දෙන්න යන්නේ ඉන්ටර්වල් එකේ. හරිද? අපි මේකට චරිත දෙකක් ගමු. පිරිමි ළමයෙකුයි ගෑනු ළමයෙකුයි ඉන්නේ. ගෑනු ළමයාට අපි කියමු නයනා කියලා. අපි පිරිමි ළමයාට කියමු සුනිල් කියලා. හරිද? සුනිලුයි නයනයි එකම ඔෆිස් එකේ තමයි වැඩ කරන්නේ. හරිද? එතකොට සුනිල් කියන එක්කෙනා බොස්ට හරිම කිට්ටුයි. එයාට හොඳට සල්ලි තියෙනවා. බොස්ට හරිම කිට්ටුවෙන් තමයි වැඩ කරන්නේ. එතකොට නයන කල්පනා කරනවා ළමයි මේ සුනිල්ට ටිකක් ලං වුණොත් හොඳයි. මට එතකොට බොස්ගෙන් ගන්න පුළුවන් එක එක දීමනා තියෙනවනේ. ඒව ටික කරගන්න පුළුවන්. බොස් ලව්ව ටිකක් එයාගේ පඩිය වැඩි කරගන්න පුළුවන්. පොඩි පොඩි වැඩ ටිකක් කරව ගන්න පුළුවන් නේ. ඔය වගේ ප්‍රතිලාභ ගැනීමේ බලාපොරොත්තුවෙන් සුනිල්ට ලං වෙනවා. හරිද? ඒ වගේම සුනිල්ට සල්ලි තියෙනවනේ දැන්. එතකොට දැන් ඇත්තටම බැලුවොත් එහෙම නයනට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා. නයනා කියනවා බොයිෆ්‍රෙන්ඩ් මෙහෙමයි මෙහෙම කෙනෙක් ඉන්නවා. මම පොඩක් මෙයාට ලං වෙනවා. ඔයා මොකොත් හිතන්න එපා. මම පොඩි කාලෙකට පොඩි ප්ලෑන් එකක් තමයි මේක කියලා එයාවත් ෂේප් කරගෙන දැන් ඔන්න මේ වැඩේ කරගන්නවා. සුනිල් මොකද හිතන්නේ? සුනිල් හිතනවා මෙයා ඇත්තටමයි මට ආදරය කරන්නේ කියලා. ඇත්තටමයි මෙයා මට ආදරය කරන්නේ කියලා. දැන් මේක දීර්ඝ කාලීනව යනවා ළමයි. මොකද කරන්නේ නයනත් බොහෝම ආදරෙන් හරිම ලව්ලි එකේ ඉන්නවා. මෙයාගේ විශ්වාසය දිනා ගන්නවා. ටික කාලයක් යනකොට මෙයාට ඕනේ වැඩ ටික ඔක්කොම දැන් නයන කරගන්නවා. හරිද? කාලයක් යනකොට සුනිල්ට ආරංචි වෙනවා නයනට දීර්ඝ කාලීන ආදරයක් තියෙනවා. තමාම මේ පාවිච්චි කරපු එකයි මෙයා කරලා තියෙන්නේ කියලා සුනිල්ට ආරංචි වෙනවා ළමයි. සුනිල් කොච්චර කඩාගෙන වැටෙනවද කියලා කිව්වොත් එයා එතනින් අයින් වෙනවා. එයා ග්‍රැජුවේට් කෙනෙක්. හරිද? සුනිල් කියන්නේ ග්‍රැජුවේට් කෙනෙක්. එයා එතනින් අයින් වෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් එයාගේ ජීවිතය පහළට කඩාගෙන වැටෙනවා. ආදරේ නිසා සුනිල් කියන්නේ හදවතින්ම 100%ක්ම ආදරේ දුන්න මිනිස්සෙක්. එයාර ගෑනු කෙනාව හරියට විශ්වාස කරනවා ළමයි. හරිද? කොහොම නමුත් අර පහළට කඩාගෙන වැටිලා එයා රස්සාවෙනුත් අයින් වෙලා එයාගේ ජීවිතේ මෙයා අවුල් කරගන්නවා. අන්තිමට එයා පිස්සෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එයා මානසික විකෘතිතාවයකට පත් වෙනවා. දැන් අවුරුදු හිතන්නක එයාට දැන් අවුරුදු 50ක් 60ක් විතර වෙනවා. අපේ ගෙවල් ගාව ඉන්නේ. මේ එයා මානසික විකෘති කෙනෙක්. يعني එයාට කියන දේ එහෙම තේරෙනවා. ඒ කියන්නේ ලොකුවට හිතන්න පතන්න බෑ. එයා අර මතකත් එක්ක හරියට විඳවනවා. එයාට මතකේ අහිමි වෙලා ගොඩාක් ප්‍රශ්න වලට එයා ගොදුරු වුණා. ගෙදරට ඇතුල් වෙනකොටත් තියෙන්නේ අර මේ ග්‍රැජුවේට් ඒවා මේවා ෆොටෝස් ඉදින් තියෙන්නේ හරි දුකයි ළමයිනේ. මිනිහෙක් තව මිනිහෙක් කෙරේ 100%ක් ආදරය කරනකොට තව මිනිහෙක් එයාව පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ආදරේ නැහැවත් බොරුවට ආදරේ වගේ රඟපානවා වෙන්න පුළුවන්. ආදරේ ළමයි හැම වෙලේම එක එක පැතිකඩවල් තියෙනවා සමාජය ගත්තහම. ඒ වගේම තමයි අපේ කැම්පස් එකේ තව කතාවක් තියෙනවා. ඒත් මේ ඒ බොයිට බයික් එකක් එහෙම තිබුණා. අපි දකිනවා ඒ බොයි ගර්ල්ව දාගෙන අපේ බැච් එකේ නෑ. ඒ බොයි ගර්ල්ව දාගෙන එනවා කැම්පස් එකේ. දැන් තෝරගන්න සබ්ජෙක්ට් අනුවත් ලෙක්චර්ස් එහෙට මෙහෙට වෙනස් වෙනවානේ. ගර්ල්ව දාන්න එනවා ගෙනියනවා බෝඩිමට. එහෙම ඉතින් හරි ලස්සන ආදර කතාවක්. කැන්ටිනේ හිටියත් දෙන්න එකට, ලයිබ්‍රරි එකේ හිටියත් දෙන්න එකට. අපි කවුරු එක්කෙනෙක් තනියෙන් දැක්කම අහනවා අනිත් එක්කෙනා නැද්ද කියලා අපි අහනවා. ඉතින් අවසානයේ ග්‍රැජුවේෂන් එක වෙනකොට ඒ ගර්ල් වෙන බොයි කෙනෙක් එක්ක යාළු වෙලත් ඉවරයි. අර මිනිස්සයානේ අර බොයි තමන්ගේ තීසිස් එක කරන ගමන් ගර්ල්ගේ තීසිස් එකටත් සම්පූර්ණයෙන්ම කැප වෙලා තමන්ගේ මුළු ජීවිතේම කැප කරනවා. ඒ ආදරය වෙනුවෙන්නේ 100%ක් නෙමෙයි. කියන්නේ අනිත් කෙනා වෙනුවෙන් තමන්ට ඒ කොටස කරන්න බැරි නම් තව කෙනෙක් දිහා හොරහෙන්වත් බලලා හැඟීමක් ඇති කරන්න එපයි කියලා අපි කියනවනේ නේ. තමන්ගේ හිත එක තැනක තියාගන්න බැරි නම් අනිත් කෙනා වෙනුවෙන් කට්ට කාගෙන ආදරය කරන්න බැරි නම් තව කෙනෙක්ට ඒක හැඟීමක්වත් ඇති කරන්න එපා ළමයි. ඒක බොහොම පව් සිද්ධ වෙනවා. අර මිනිස්සයා විඳවන ගාන අපි කියනවා සුබාදහමෙන් අනිත් පාර්ශවයට දඬුවම් හම්බ වෙන එක. මැරෙන්න මොහොතක් තියලා හරි දඬුවම් හම්බ වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා කවදාවත් ආදරේදී වංචා කරන්න එපා. එහෙම ළමෙක් ගෑනු ළමෙක්ට එහෙම වංචාවක් කරලා තමන්ට කවදාද ගෑනු දුවෙක් ඉපදුනා කියලා හිතන්නකෝ. මේ රේ දුවෙක් ඉපදෙලා තරුණ වයසට එනකොට අර තාත්තා කොච්චර විඳවනවද තමන්ගේ ආදර කතා මතක්. ඒ වගේ දේවල් සමාජයේ ඕන තරම් තියෙනවා නම. ඒ නිසා කවදාවත් ආදරයට වංචා කරන්න එපා.